Hello guys, welcome back to my YouTube channel. ඉතින් ළමයි මං අද ගෙනාවා වගේ මම thumbnail එකේ දැම්ම වගේ අද මං ඔයාලට ගෙනාවේ daily vlog එක. ඉතින් ළමයි මොනවද වෙන්නේ කියලා බලමුකෝ. හැබැයි අද කෑමත් එක තමයි දවස මං ගෙවන්නේ. ඉතින් ළමයි මං ක්ලාස් ගිහිල්ලා එන ගමන් මගේ ස්ටඩි ටේබල් එකට ලස්සන පතක් පැලයක් ගෙනාවා. ලස්සනයි නේද? එයා තමයි මගේ ස්ටඩි ටේබල් එක අලුතෙන්ම එකතු වුණ යාළුවා. ඊට පස්සේ මම ගෙනාවා මේ චොකලට් එක. මම සල්ලි එකතු කරලා තමයි මේ ඔක්කොම ගන්න පෙළක් වෙලා මගේ ලස්සන සුකුරුත්තන් ටිකට. ඒක 70ක් වෙනවා ළමයි. පොල් මැදි කර චොකලට් එකක් ඒක. ඇත්තටම මේක රහයි. ඊගාට මේ දොඩම් ගෙඩියක් ගත්තා. ඒ මල්ලි මට තමයි අරන් තිබ්බේ. ඊට පස්සේ මගේ ක්‍රීම් එක ඉවර වෙලා තිබ්බා. ක්‍රීම් එකකුත් ගත්තා. ඕනේ ඉතින් ළමයි ඇහිල්ලා මහන්සිත් වෙලා අම්මා තේ එකක් හදලා තිබ්බා. තේ එකකුයි ඉඟුරු බිස්කට් දෙකකුයි කකා ඉතින් ඔහේ හිටියා. ඊට පස්සේ දහම් පාසල් පොතේ පොඩි දෙයක් තිබ්බ මට බලාගන්න. පේපර් අපි දැන් ටෙස්ට් එක ලියුවානේ ඒක හින්දා ඒකේ ප්‍රශ්නයක් තිබ්බ මට ඒක දැන් මතක් වුණා. ඒක මම බලන් තමයි දැන් හැදුවේ. ඉතින් යාළුවනේ මගේ මේ දවස්වල සබස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ මගේ තිබ්බේ 20 ගාණක් 10ක් වගේනේ. දැන් තියෙනවා මගේ 97ක්. ඉතින් යාළුවනේ ඔයාලට ගොඩක්ම ස්තුතියි මගේ channel එක subscribe කරාට. ඉතින් ළමයි ඔයාලගේ යාළුවන්ටත් මගේ channel එක share කරන්න. ඒ වගේම subscribe කරන්න කියලා කියන්න අමතක කරන්න එපා. ළමයි ඔයාලට මොකක් හරි ස්ටඩි ටේබල් එක ලස්සනට හදාගන්න අදහසක් නැද්ද? ඉතින් යාළුවනේ මම ඔයාලට කියනවා ඉන්පස්ට් එකෙන් ගිහිල්ලා බලන්න. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් ගොඩක් අයිඩියාස් ගන්න හැකි ඔයාලට හදාගන්න පුළුවන්. ඇත්තට මමත් මගේ ස්ටඩි ටේබල් එක හදාගත්තේ ඉන්පස්ට් එකෙන් පොඩි අයිඩියාස් ගත්තා. ඊට පස්සේ Google එකෙනුත් ගත්තා. ඒ වගේ මේ පාඩම හිමින් බලාගෙන තමයි මගේ ස්ටඩි ටේබල් එක හදාගත්තේ. ඔයාලත් ඒ විදිහට තමයි ඊගාවට අපිට තිබ්බ පළතුරු වගේක් නෙහල්ලා මං අද ගෙනාව දොඩම් ගෙඩියක් ගෙනාවා. ඒකත් දාලා පුස්සරටයක් මං හදාගත්තා. ඊගාවට මං අද ගෙනාපු මේ චොකලට් එක කෑවා. ඇත්තම කිව්වොත් ඒක මාරම රහයි ළමයි. මං ඉස්සෙල්ලා කාලා තියෙනවා. ඒක හින්දා මේ පාරක් ගත්ත බලන්න කන්න. ඉතින් ළමයි අද අපි ක්ලාස් ගිහින් එන ගමන් ගෙනාපු මල් පැල් ටික තමයි මේ. ඉස්සෙල්ලාම මගේ මේ පතොක් පැලේ මට දුන්න පතොක් පැලේ ඊට පස්සේ අපේ අම්මා ග්‍රීන් කලර් තුරියම් පැලේ. ඉතින් අපේ අම්මා නම් ඇත්තට මල් හිටවන්න කැමති කෙනෙක් හින්දා එයා දකින මල් අරන් එනවා. ඒකේ හින්දා මේ ලෝලු පැල ගොඩක් දේවල් අපේ තියනවා යාළුවනේ. ඉතින් ළමයි මට දුන්න පතක් පැලේට මං වතුර ටිකක් දාගෙන මගේ ස්ටඩි ටේබල් ළඟට මං අරන් ගියා. ඉතින් මගේ පැලේ දැන් මේ ලොකු වෙලා හැදිලා එනකොට ඇත්තට මගේ ස්ටඩි ටේබල් එක ඇත්තටම ලස්සන වෙනවා. ඉතින් මගේ ස්ටඩි ටේබල් එකට මගේ අලුත් සමාජිකයා තිබ්බාම මේක තමයි ෆයිනල් ලුක් එක. ලස්සනයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ළමයි මං අපිට ගිහින් එන්නම්. බයි.